රයිට් ඔයාලා දන්නවා අපිට ක්ලාස් එකේදී ගණන් හදන්න තියෙන කාලය සීමිතයි. ඒකින්ද මම මේ වගේ වීඩියෝස් වලින් ඔයාලට එක එක ගණන් හදන විදිය කියලා දෙන්නම්. එතකොට අපිට ටයිම් එක ගොඩක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි. හරිද? හරි. දැන් අපි මේ දවස්වල කතා කරගෙන යන්නේ ප්‍රතිශත ගණන්. රයිට්. ඉතින් මේ ප්‍රතිශත ගණන් වල ටියුට් එකේ ඔයාලට මම දීලා තියෙනවා 2024. ඒ කියන්නේ මේ අවුරුද්දේ O level විභාගෙට ඉඳගත්ත ළමයින්ට හම්බ වුණ ප්‍රතිශත ගාන. මේක රචනා ගාන. හරිද? මේ ප්‍රතිශත ගාන හදලා තියෙන්නේ සුළු පොලිය සහ හීනවන ශේෂ ක්‍රමය යන කොටස් දෙකම එකතු කරලා තමයි මෙන්න මේ රචනා ප්‍රශ්නේ දීලා තියෙන මේ පාර ප්‍රතිශත ගානේ. රයිට්. අපි ගාන බලමු මොකක්ද කියලා. හරි. ඔයාලගේ ටියුට් එකේ 15 වෙනි ගාන. හරිද? එකක් රුපියල් 84000 බැගින් වටිනා රූපවාහිනී තොගයක් විකිණීමට තිබේ. රුවිනි එක් රූපවාහිනියක් මිලදී ගන්නා ආකාරයත් මානෙල් තවත් රූපවාහිනියක් මිලදී ගන්නා ආකාරයත් පහත දැක්වේ. රයිට්. මොකද්ද ගානේ කියන්නේ? ටීවී විකුණන තැනක් තියෙනවා. එක ටීවී එක ගාන රුපියල් 84000යි. හරිද? එතකොට මානෙලේ රුවිනී යනවා ටීවී දෙකක් මිලදී ගන්න. හරිද? එතකොට හැබැයි මේ දෙන්න ටීවී එක ගන්න විදිය ක්‍රම දෙකකට තමයි මේ දෙන්න ගන්න. හරිද? බලමු රුවිනි ගන්න විදිය. රුවිනි ගන්නේ මූල්‍ය ආයතනයකින් රුපියල් 84000ක් වාර්ෂික සුළු පොලියට අවුරුද්දකට ණයටගෙන රූපවාහිනිය මිලදී ගනී. අවුරුද්ද අවසානයේ රුපියල් 10920ක පොලියත් සමග ණය මුදල ගෙවා ණයෙන් නිදහස් වේ. හරි. දැන් රුවිනි අතේ රුපියල් 84000ක් නැහැ. ටීවී එක ගන්න. හරිද? එතකොට 84000ක් නැහැ කියන්නේ මොකද්ද කරන්න වෙන්නේ? මෙයාට කොහෙන් හරි ණයට ගන්න වෙනවනේ සල්ලි. හරි. මෙයා ණයට ගන්නවා මූල්‍ය ආයතනයකින් රුපියල් 84000ක්. එතකොට මෙයා ණයට ගන්නේ සුළු පොලියට. හරිද? මං කිව්වා මං ඔයාලට ගන්නද්දි කිව්වනේ මේ අපි ණයක් ගත්තොත් ඒ ණය නැවත ගෙවන ක්‍රම ආකාර කීපයක් තියෙනවා කියලා. හරිද? ඒ එක ආකාරය තමයි මෙන්න මේ සුළු පොලියට ගන්න එක. එතකොට මෙන්න මේ රුවිනි 84000 ගන්න සුළු පොලියට. මෙයා ගන්න සුළු පොලියට ගන්න අවුරුද්දකට. හරිද? එතකොට අවුරුද්ද අවසානයේ මෙයාගේ පොලිය කීයක් වෙලා තියෙනවද ඔක්කොම? රුපියල් 10920ක් පොලිය වෙලා තියෙනවා. ඒ කියන්නේ 84000ට අමතරව තවත් 10920ක් මෙයාට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මෙයා සුළු පොලියට ගත්ත හින්දා. හරිද? ඕක තමයි රුවිනිගේ ස්ටෝරිය. හරි. අපි බලමු මානෙල් කොහමද ගන්න කියලා. හරි. කුලී කිනීමේ පදනම මත සමාන මාසික වාරික 12කින් පොලියත් සමග මුදල් ගෙවීමට රූපවාහිනිය මිලදී ගනී. මෙහි පොලිය ගණනය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට. අවුරුද්දකදී වාරික ගෙවා අවසන් වන විට මුළු පොලිය ලෙස රුවිනි ගෙවන පොලිය වන රුපියල් 10920ක් ගෙවයි. හරිද? දැන් මානෙලුත් යනවා ටීවී එකක් ගන්න. මානෙල් අතේ රුපියල් 84000ක් නැහැ. හරිද? එතකොට මානෙල්ටත් සිද්ධ වෙනවා තව කාගෙන් හරි ණයට ගන්න. හරිද? මෙයා ණයට ගන්නේ කොහොමද? මෙයා ණයට ගන්නේ කුලී කිනීමේ පදනම මත. කුලී කිනීමම කියද්දි මතක් වෙන්න ඕනේ හීනවන ශේෂ ක්‍රමය කියලා. හරිද? එතකොට මෙයා ගන්නේ මෙන්න මේ හීනවන ශේෂ ක්‍රමයට සමාන මාසික වාරික 12කින් මේ ණය මුදල ගෙවලා ඉවර කරනවා කියලා. කියන්නේ වාරික 12 කියන්නේ මාස 12යිනේ. අවුරුද්දකින් මේ ණය මුදල ගෙවලා ඉවර කරනවා කියලා. හරිද? එතකොට මෙයා මේ වාරික ටික ගෙවලා ඉවර වෙද්දි මෙයාගේ පොලියත් රුවිනිගේ පොලියම වෙලා තියෙනවා කීයද 10920ක්. ඒ කියන්නේ රුපියල් 84000ට අමතරව මෙයාටත් තව රුපියල් 10920ක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. හරිද? හරි. ඊළඟට බලන්න හරි. එතකොට ඕක තමයි මේ ගානේ කතන්දරේ. හරි. ගානේ මොකද්ද අහන්නේ? ගානේ අහන්නේ දෙදෙනා විසින් පොලී ගෙවනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය වෙන වෙනම සොයා කුලී කිනීමේ ක්‍රමයේදී අය කරනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය මූල්‍ය ආයතනයේ අය කරනු ලබන වාර්ෂික පොලී අනුපාතිකයට වඩා වැඩි බව පෙන්වන්න. හරිද? හරි. මේ දෙන්නම ණයට ගත්තා කියලා තියෙනවා ගානේ. හැබැයි පොලී ප්‍රතිශතය දීලා නැහැ. 100ට කොච්චරක්ද කියලා දීලා නැහැ. එතකොට අහන්නේ රුවිනි මානෙලුයි ණයට ගත්ත පොලී ප්‍රතිශතය කීයද කියලා. හරිද? රයිට්. ඊට පස්සේ පොලී ප්‍රතිශතය හොයලා මේකේ අහලා තියෙනවා එතකොට මේ කුලී කිනීමේ ක්‍රමයේදී අය කරනු ලබන වාර්ෂික පොලී අනුපාතය අර සුළු පොලී අනුපාතිකයට වඩා වැඩි කියලා පෙන්වන්න. හරිද? එතකොට ගාන හදාගෙන යද්දි ඒක නිකම්ම ඔප්පු වෙලා එයි. හරිද? හරි. අපි ගාන හදාගෙන යන්කෝ. ටීවී එකේ වටිනාකම කීයද? 84000යි. පොලිය කීයද?
පොලිය ඇවිල්ලා 10000 10900 sorry 10920 හරිද හරි ආන්නේ පොලි ප්‍රතිශතය හරි පොලි ප්‍රතිශතයක් අහද්දි මම කොහොමද ඔයාලට හොයන්නේ කියලා දෙන්න හරිද පොලි ප්‍රතිශතයක් අහද්දී අනිවාර්යෙන් 100% වැඩි කරන්න ඕනේ මොකද ප්‍රතිශතයක් කරන්න නම් 100% වැඩි කරන්න ඕනේ හරිද එතකොට යටට එන්නේ මොකක්ද යටට එන්නේ මුදල හරිද පොලිය ගෙවන මුදල හරිද යටට එන්නේ මුදල හරි උඩට දාන්නේ අපි මොකද්ද පොලිය right හරි ඕක 100%න් වැඩි කරපුවම නිකම්ම පොලි ප්‍රතිශතය එනවා හරිද බලන්න පොලිය කීයද පොලිය 10920යි හරිද මුදල කීයද රුපියල් 84000යි ඕක වැඩි කරන්න ඕනේ 100ට 100 එතකොට පොලි ප්‍රතිශතය එනවා මොකද 84000ට තමයි රුපියල් 10920ක පොලියක් ඇඩ් වෙන්නේ හරිද එතකොට අපි හොයන්න ඕනේ පොලි ප්‍රතිශතය හොඳ එතකොට මොකද කරන්නේ අපි යටට දාන්න ඕනේ හැම වෙලේම මුදල හරිද මුදලට කීයක්ද හැදෙන්නේ පොලිය රුපියල් 10920ක් හැම වෙලේම උඩට දාන්නේ මොකද්ද පොලිය යටට දාන්නේ පොලිය හැදුන මුදල හරිද හරි අපි බලමු මේක සුළු කරලා මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා හරිද ඔයාලට ඕක සුළු කරාම මේ උත්තරේ 100ට 13 කියලා හරිද මේ කාගේද රුවිනිගේ හරිද තේරුණාද හරි ඊළඟට අපිට ඕනේ කාගේද මානෙල්ගෙන හරිද එතකොට මානෙල් ගන්න හීනවන ශේෂ ක්‍රමයට හරි හීනවන ශේෂ ක්‍රමය කියද්දී මතක් වෙන්න ඕනේ පොලිය හදන්නේ දීලා තියෙන මාස ගානට වඩා වැඩි ගානකට හොඳද මේකේ වාර එක 12ක් කියලා තිබ්බට ඇත්තටම පොලිය හදන්නේ ඊට වඩා වැඩි ගානකට හොඳද කියන්නේ මාස ඒකක ගානකට හරිද ඒ කියන්නේ හීනවන ශේෂ ක්‍රමය කියද්දිම මාස ඒකක ගාන හොයන්න ඕනේ කියලා ඔළුවට එන්න හරිද හරි එතකොට හීනවන ශේෂ ක්‍රමයේදී කොහොමද අපි පොලි ප්‍රතිශතය හොයන්නේ හරිද හරි එතකොට මේ ඇවිල්ලා කවුද රුවිනිය හරි මානෙල් මේ මානෙල්ගේ කතන්දරේනේ හරිද හරි අපි හීනවන ශේෂ ක්‍රමයේදී කොහොමද වාර්ෂික පොලි අනුපාතිකය හොයන්නේ මාස ඒකකයට පොලිය බෙදන්න ඕනේ ණය කොටසේ හරිද ඒක 100ට 100න් වැඩි කරනවා හොඳද මේක 100ට 100න් වැඩි කරපුවාම එක මාසයකට තමයි එන්නේ පොලි ප්‍රතිශතය මේක අවුරුද්දකට හොයන්න මොකක්ද අපි කරන්නේ 12න් වැඩි කරන්න ඕනේ හරිද අපි හීනවන ශේෂ ක්‍රමයේදී වාර්ෂික පොලි අනුපාතිකය හොයන්න කොටස් දෙකක් අපි හොයාගන්න ඕනේ මොකද්ද මාස ඒකකයට පොලිය හොයාගන්න ඕනේ අනිත් එක ණය කොටස ඔය දෙක හොයාගෙන මේකට දැම්මම නිකම්ම වාර්ෂික පොලි අනුපාතිකය එනවා හරිද හරි හරි අපිට මොකද්ද හොයන්න පුළුවන් අපි ඉස්සල්ලාම හොයමු මාස ඒකකයට පොලි හරිද හරි එතකොට මේ ගානේ දීලා තියෙනවා මොකද්ද මුළු පොලිය දීලා තියෙනවා හොඳද මුළු පොලිය දීලා තියෙනවනේ ගෙවලා තියෙන මුළු පොලිය දීලා තියෙනවා කීයද 10920යි හොඳද වෙනදා හීනවන ශේෂ ක්‍රමයට අපි ගණන් හදද්දි මොකද්ද ඉස්සලම අපි සම්පූර්ණ ගානේ කොටසක් ගෙවලානේ ගන්න හරිද කොටසක් ගාලා ඉතිරි ගානට තමයි අපි හදන්නේ හැබැයි මෙතන එහෙම මේ මුලින් මුදලක් ගෙවලා නැහැ මේ ගාන හරිද කෙලින්ම 84000ම ගෙඩි පිටින් ණයට අරන් තියෙනවා හරිද හරි එතකොට මේකේ මුළු පොලිය දීලා තියෙනවා අපිට හරිද එහෙනම් අපි මොකද්ද මාස එකකයට පොලිය හොයාගන්න පුළුවන් හොඳ හරි මාස ඒකකයට පොලිය හොයන්න අපි ඉස්සලා මාස ඒකක ගන්න හොයාගෙන ඉන්න බෑ හරි මාස ඒකක ගන්න හරි මාස ඒකක ගන්න හොයන සූත්‍රය මොකද්ද n බෙදීම 2යි n ධන 1 කියන සූත්‍රයෙන්නේ අපි හොයන්නේ n කියන්නේ මොකද්ද වාරික ගන්න 12 බෙදීම 2යි 12 ධන 1 හොඳ 12 දෙකෙන් බෙදුවම 6යි 6 13න් වැඩි කරාම තියෙන 78යි නේ ඔව් 78යි හරි මාස එකක ගාන හැදුවා ඒ කියන්නේ බලන්න
මෙයාලා පොලිය හදලා තියෙන්නේ මාස 78කට. මාස 78කට තමයි මෙයාලා පොලිය හදලා තියෙන්නේ. මාස 12කට නෙමෙයි. හරිද? හරි. එතකොට අපිට මාස එකකකට පොලිය හොයන්න මොකද්ද? මුළු පොලිය බෙදන්න ඕනේ මාස ඒකක ගානේ. හරිද? පොලිය හොයන්න මොකද කරන්නේ? මුළු පොලිය බෙදන්න ඕනේ මාස ඒකක ගානේ. 78. ඕක බෙදපුවාම ඔයාලට උත්තරේ 140ක් කියලා. හරිද? මොනවාද මේ රුපියල් නෑ මේ. මේකටම ඒක බෙදන්න. හරිද? මාසයකට පොලිය මොනවද? රුපියල් 140. එක මාස ඒකකයකට පොලිය විතරක් මෙයාලා අරන් තියෙනවා රුපියල් 140. හරිද? හරි. එතකොට මේක හොයාගන්න. දැන් අපිට ඕනේ මොකද්ද? ණය කොටසනේ. හරි. ණය කොටස හොයන්න කොහොමද? හරි. ණය කොටසක් හොයන්න කොහොමද? ණය කොටසක් කියන්නේ මොකද්ද? පොලිය නැතුව මාසෙකට අය කරන මුදලට තමයි ණය කොටස කියන්නේ. පියෝ ගාණක් පොලියක් නෑ. හරිද? ඒක හොයන්නේ කොහොමද? සම්පූර්ණ මුදල බෙදන්න වෙනවා අපිට වාරික ගාණෙන්. වාරික කීයද? වාරික 12යි. හොඳද? සම්පූර්ණ මුදල කීයද? රුපියල් 84000. එතකොට 84000 12න් බෙදපුවා වෙනවා ණය කොටස. හොඳද? පොලියක් කඩන්න නෑ. මොකද්ද? 84000 බෙදන්න ඕනේ කියන්න 12යි. හරිද? මුළු මුදල බෙදන්න තියෙන වාරික ගාණෙන්. එහෙම තමයි අපි ණය කොටස හොයන්නේ. හරිද? 84000 12න් බෙදපුවාම කීයද එන්නේ? උත්තරේ එනවා රුපියල් 7000. හරිද? ඒ කියන්නේ පොලියක් නැතුව මෙයා පොලියක් නැතුව ගෙවනවා නම් මාසෙට ගෙවාගෙන යන්න ඕන රුපියල් 7000යි. හරිද? පොලියක් නැතුව ගෙවාගෙන යනවා. හැබැයි මේකට අනිවාර්යෙන් පොලියක් ගන්නවනේ. හරිද? හරි. එතකොට මාසික ණය කොටසත් හරි. එතකොට ණය කොටසත් අපි හෙව්වා. right. හරි එහෙනම් අපිට අර සූත්‍රෙට දාන්න තියෙන්නේ. මොකද්ද? වාර්ෂික පොලිය අනුපාතය. මාස එකකයට පොලිය කීයද අපිට ආවේ 140යි. හරි. ණය කොටස කීයද 7000යි. හරි. ඒක වැඩි කරනවා 100ට 100ෙන්. එතකොට එන්නේ එක මාසයකට පොලිය අපිට ඕනේ අවුරුද්දකට පොලිය ප්‍රතිශතයෙන්ද ඒක 12න් වැඩි කරනවා. හරිද? අන්න මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුවා මේ බිංදුවට මේ බිංදුව කැපුවා 14 7න් බෙදුවම 2යි 2 12න් වැඩි කරපුවම 24යි. right. එතකොට මානවගේ පොලිය ප්‍රතිශතය කීයද? 124යි. හරිද? එතකොට රුවිනිගේ පොලිය අනුපාතය කීයද? 113යි. හරි දැන් නිකම්ම ඇවිල්ලානේ තියෙන මේක අන්තිමට ආන්නේ මොකද්ද? කුලී කිරීමේ ක්‍රමේදී ආය කරනු ලබන වාර්ෂික පොලිය අනුපාතය මූල්‍ය ආයතනය ආය කරනු ලබන වාර්ෂික පොලිය අනුපාතයට වඩා වැඩි. හරිනේ මේ කුලී කිරීමේ පොලිය ප්‍රතිශතය අර කලින් තිබ්බේ මොකද්ද? සාමාන්‍ය මූල්‍ය ආයතනයේ සුළු පොලියට ගත්ත පොලිය ප්‍රතිශතය. හරි. අපි දානවා ඒකෙන්ද යටින් එම නිසා. හරි මේ තිත් තුන දන්නවන්නේ. මේ තිත් තුන මෙහෙම දාන්නේ එම නිසා කියන්නේ. එම නිසා පොලිය අනුපාතිකය විශාලයි. හැම වෙලේම මෙහෙම දාලා කට ඇරිලා තියෙන පැත්ත විශාලයි. මේ පැත්තෙන් කට ඇරිලා තියෙන කියන්නේ මේ පැත්ත විශාලයි. මොකද්ද? මූල්‍ය ආයතනය අය කරනු ලබන පොලිය අනුපාතය. right. ගාන ඉවරයි. හරිද? ඕක තමයි මේ ගිය අවුරුද්දේ මේ 2024 ළමයින්ට හම්බුන ප්‍රතිශත රචනා ගන්න. හරිද? ලේසියිනේ. හරි ඇති දෙයක් නැහැනේ මේකේ. හොඳද? මොකද්ද? ගාන හොඳට කියෙව්වා. ගාන තේරුම් ගත්තා. හරිද? කටපාඩමෙන් ගණන් හදන්න යන මිනිස්සුන් නම් බෑ. හරිද? ගණන් කියන්නේ මොකද්ද? තේරුම් ගැනීම සහ තර්ක කිරීම. හරිද? ගාන හොඳට කියෙව්වා. දත්ත ටික වෙන් කරගත්තා. මොනවද දීලා තියෙන දත්ත බලන්න. හරිද? එතකොට ඊට පස්සේ ගාන තේරුම් ගත්තා නම් ඔයාලට තියෙන්නේ ඉගෙන ගත්ත දේවල් වලින් ගාන හදාගෙන යන්න. හොඳද? තේරුණා?